තෙරුවන් සරණයි සියලු දෙනාට. ඇත්තටම ඔයාලට සුවිශේෂ වූ අවස්ථාවක් පෙන්වන්න උත්සාහ කරනවා. ආදරණීය දුවේ පුතේ, මම මේ මොහොතේදී කතා කරන්නේ මම මේ වැඩ කරන ගමන් හිටියේ මේ මම කරන වැඩ. ඔයාලා බලන්න. මේ හිස් භූමියක් පුතේ මට ලැබුණේ මීට අවුරුදු කිහිපයකට කලින්. එතකොට මම දැන් මේ මොහොතේදී මේ මම විසින් මේ පොල් පැල හිටෝලා මේ වර්ෂ ගණනාවක් සාත්තු කරලා දැන් මේ පැල පීදීගෙන එනවා. එතකොට දැන් මේ දැනුත් කරන්න පුතේ මේකට අපි පොහොර, ඒ කියන්නේ ඇත්තටම රසායනික පොහොර යොදලා නැහැ මම මේ තාක් දුරට. මේ වෙනකම්ම මේ රසායනික පොහොර යොදවලා නැහැ. මම ඇත්තටම පොල් එලි, එතකොට පොල් අතු, එතකොට දි รา පත් වෙන සියලු දෑ මේ හොදන් යන තැන්වලට දාලා හදනවා මේ එහෙම ඒ තැන්වලදී. ඊට පස්සේ මේ අගල් කපලා පොල් එලි දාලා මේ සකසනවා. එතකොට ඒක දි รา ගෙන හිමීට යනකොට ඒ වගේම මේකේ ඊටා වැදගත්ම දේ තමයි මේ පොල් එලි දැම්මහම මේ පුතේ දැන් මේ වතුර බෙන්ගෙනවනේ පොල් එලට. එතකොට සාමාන්‍ය වතුර ලීටර් 40ක් විතර ඕනේ පොල් ගහක පොල් පැලයක මේ වර්ධනයේදී. එතකොට වහින කාලට මේ වතුර උරාගත්තාම අර මුල් වලින් පොල් ගහට අවශ්‍ය කරන ජලය ටික එතකොට මේ ඇදලා ගන්නවා. එතකොට පස වේලුණාට අර පස වේලෙන ස්වභාවය අඩු වෙනවා. මේ පොල් එලි මේ දැන් මේ දාන්න හදලා තියෙන මේ පොඩ්ඩක් දාලා තිනවා. මේ එතකොට මේ ඒ පසේ තෙතමනේ රඳව ගැනීම තුලින් සාරවත් භාවය පවත්වා ගැනීමට ඉතා රුකුලක් වෙනවා. මේ විදිහට දැන් අපේ මිනිස්සු මේ නිසියාකාරව මේ දේවල් තේරුම්ගෙන නැහැ. ඉතින් මේ වලට පේන නැති මේ ඉස්සරහ තියෙන්නේ අනෝද පැලයක්. එතකොට ඒ වගේම මේ තියෙන ප්‍රාණ ජීව, මේ ඖෂධ මේ තියෙන ප්‍රාණ ජීව, මේ තියෙන ප්‍රාණ ජීව, මේ ප්‍රාණ ජීව පැලයක්. ඉතින් ඒ වගේ මේ බෙහෙත් වර්ගයක් තියෙනවා පුතේ මේකේ. ඊට පස්සේ දැනට අතුරු භෝගයක් ලෙස පුවක් දාලා තියෙනවා යටින්. ඒ වගේම මේ හොදපාලු නතර කරන්න වැටි දාලා පුතා හදලා තියෙන්නේ. එතකොට මේ පල්ලෙහා තියෙන්නේ දැන් ඒවට මේ පොල් එලි දාලා මේ වහලා තියෙන්නේ. එතකොට දැන් ඒ කියන්නේ මේ පොල් එලි දාලා වහලා වටේ සුද්ධ කරලා හදලා තියෙනවා. ඉතින් කුරුමිනියගේ කරදර එනවා තමයි. අර අතන තියෙන ගහ, මේ පෙන්නන ගහ පෙරලිච්ච ගහක්. නැවත ඔය හිටෝල හරි ගස්සලා තියෙනවා. ඒකත් දැන් ආපහු ගොබ දාගෙන එන්නේ පොල් අතු. එතකොට ඒ වගේම මේ මම මේකෙදි කියන්න උත්සාහ කරන්නේ පුතේ මේ අපි කැප වෙන්නේ නැතුව යමක් කරන්න බෑනේ. දැන් මේ අපි කොහොම ගොඩක් මම හැම මොහොතකම මේ පේනවා ඇති මේ පොල් එලි දාලා මේ හොදාගෙන යන තැනක පුතේ මේ පැලේ හිටවලා තියෙන්නේ. එතකොට මේ වැටික් දාලා දැන් අර මේ පැලේ පෙරලිච්ච පැලයක්. දැන් ඒකත් හැදීගෙන ඉන්නේ. වැටියක් දාලා ගොඩ කරලා පොල් එලි යටට දාලා පස් දාලා තියෙනවා. දැන් හැදෙනවා. එතකොට මේ පැත්තෙන් මේ පුවක් වැටියක් හිටවලා තියෙනවා. ඊට පස්සේ පුතා මේ තනියෙන් මං විසින්ම මේ වැටිය මේ ගල් පෙරලලා දාලා සමහර ගල් තියෙනවා පුතා තනියෙන් ගේන්නත් අපහසු ගල්. එතකොට මේ වතුර බහින්න පද්ධතිය හදලා තියෙන්නේ. දැන් මේවා මේ හොදගෙන යන්න ඊයේ වැස්සා. ඔක්කොම හොදගෙන ගලවගෙන යන මට්ටමට මේ ඊට පස්සේ මේ එකතු වෙච්ච මේ පස් ටික මේ ගොඩ දාලා තියෙන්නේ. ඉතින් මේ ඔයාලට පෙන්වන්නේ මගේ පුතේ වෙන කිසි දෙයක් නෙමෙයි. දැන් එතකොට මේ තියෙන්නේ විශේෂ දෙයක් මේ මොණර කුඩුම්බිය. එතකොට මේ වටිනවා. මේවා ඉතුරු කරලා පුතා සුද්ධ කරන්නේ. මොකද මේවා ඉතුරු කරන්නේ මේවා අපි මැල්ලුම් වලට ගන්නවා. කලවම් මැල්ලුම් වලට. ඒතර මේ හාත වාරිය වැල. ඒ වගේ තව බොහෝ දේවල් තියෙනවා පුතා මේකේ. ඖෂධ වර්ග හිටෝගෙන තියෙනවා බින් කොහොම. ওই වගේ මට අවශ්‍ය කරන මේ පැතිකඩයන් හදන් තියෙනවා. මට කියන්න ඕනකම තිබුණේ පුතේ මට අක්කර ගානක් තිබුණා නම් මම අනිවාර්යයෙන්ම කරලා පෙන්නනවා පුතේ කොහොමද සාරවත් විදිහට. ඒ කියන්නේ කොහොමද මේ මිනිසුන්ව යොදවගෙන යමක් කරන්න. මේ තනියෙන් මට මෙච්චර දෙයක් කරන්න පුළුවන් වුණා නම් මේක මම තනියෙන් පුතා කරයි. එතකොට මට පැල ටික හිටව ගනිද්දි මගේ තාත්තා මට ඒලාවේදී උදව් කරා. තාත්තා ඇවිල්ලා මේ මම කාර්ය බහුල නිසා ඒ මොහොතේදී වලවල් ටික කපාගෙන ඊට පස්සේ පැල ටික හිටවලා දෙන්න මගේ තාත්තා ඒ මොහොතේ මට උදව් කරා. ඒක විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ නැත්නම් මම මේක ඒතනදී මුලාමතක් කරන්න බෑනේ. එතකොට මේ ඒ තැන්වලදී මේ කොච්චි පැල වගේක් මේ ටිකේ තියෙන්නේ. එතකොට මේ මම කියන්නේ පුතේ අපිට කුඹුරු නෑ. අපිට කුඹුරු තිබුණා නම් මම ඇත්තටම ඒ කියන්නේ අපිට කුඹුරු තියෙනවා මේ මගේ ගමේ අලුත් ගම ප්‍රදේශේ. නමුත් මේ ඒව කරන්න බෑ කරිජ්ජ. ඒ කියන්නේ මුහුදු වතුර එන නිසා එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකට රජයකින් නිසි ආකාරව වැඩපිළිවෙල නැති නිසා ඒවා පුරන් වෙලා තියෙනවා.
ඉතින් ඇත්තටම මේ මම අර ජෛවභූමි පදනම හදලත් යමක් ඉඩමක් අරගෙන යමක් කරන්න තමයි සියලු දෙනාගෙන් උදව් ඉල්ලුවේ. නමුත් ඒවට පුතා නිසියාකාර උදව් දුන්නේ නැහැ කීප දෙනෙක්. නම් කියන්න අවශ්‍ය නැහැ අපි කරන උදව් කියලා සමහර රුපියල් 25000 5000 10000 කීප දෙනෙක් දැම්මා. සමාජික මුදලුත් එකතු වෙච්ච යම් ප්‍රමාණිකුත් එක්ක මේ වෙනකොට මේ ලක්ෂ 2ක් විතර ඔය වගේ ගානක එකතු වීමක් වෙලා තියෙනවා. නමුත් එහෙම දෙයකින් පුතා ඉඩමක් අරගෙන ඔයාලා දරුවනේ හොඳින් කල්පනා කරන්නකෝ. බලන්න මේ විදියට මේ පොල් පැල මේ දැන් මේවා පීදීගෙන එන පොල් පැල මේවා දැන් ඒතකොට මේවා මහා දවසක් නෙමෙයි අවුරුදු 4-5ක් මේවට ඇරලා මේ මොකද මේ වගේ පැල හැදුවෙත් මගේ තාත්තමයි. මේ මොකද මගේ තාත්තා මේ පිළිබඳව හොඳ මනා දැනුමක් තියෙනවා. එයා අපි කුෂි කර්මයෙන් ඒව ගෙනල්ලා එහෙම නෙමෙයි. තව පැල තමන් වලින් ගෙනල්ලා නෙමෙයි. තාත්තම තමයි පැල හැදුවේ. ඒව ගැන තාත්තා මනා දැනුමක් තියෙනවා. මේ ඒව දැන් ඒ හරියටම ඒ අවුරුදු 3-4 මට හරියට සාත්තු කරගන්නත් බැරුව ගියා සමහර තැන්වලදී. ඒක නිසා තමයි මේ නැත්තම් මෙලහට හොඳට මේ පළ දරලා එහෙනම් ගෙඩි බේරෙන්න තියෙනවා. නමුත් තව පොඩි කාලයක් යනකොට ඒ ටික සාරවත් වෙයි. ඉතින් මට කියන්න උවමනාව තියෙන්නේ මගේ ආදරණීය දුවේ පුතේ පුළුවන් නම් අපි එකතු වෙමු. එකතු වෙලා මේ අපි ওই තීන ඉඩමක් අරගමු නේද? අක්කර 10 15ක් 20ක් 30ක් අරගෙන ගොඩ මඩ දෙකම වෙන විදිහට ඒක මේ පදනමේ නමට අපි කරගමු. ගැටලුවක් නැහැ. ඒක සමස්ත රටේ යහපත උදෙසා නේද? අනාථ නිවාස ඔය තියෙනවනේ පුතා එක එක දැන් ඒවට අවශ්‍ය කරන විදිහට යොදවන්න පුළුවන්. නැති බැරි මිනිස්සු වෙනින් යොදවන්න පුළුවන්. මේ දැන් මොකද මේකෙන් කවදාවත් ගෙඩියක් අල්ලලා දැන් ගෙඩි පීජිච් එකක් තියෙනවා උඩහ තියෙනවා. මේ ඒවත් මම්ම තමයි සාත්තු කරේ. දැන් ඒවා පීදිලා තින්නේ ඒවා මුලින් නම් මේ කරපුවා ඔය ලොකු ගස් ටික. එතකොට මේ ඒ වගේ ගෙඩියක් විකුණන්නේ ඒවා ඔක්කොම මෙතෙන් දෙන ඇත්තන්ට ආහාර පාන සකසන්න අපේ ආහාර පාන සකසවා ගැනීමට ඒ දේවල් වලට යොදව ගන්නවා. දැන් මේ තියෙන ගස් ඔක්කොම පීදීගෙන එන්නේ. ඉතින් හරි සුන්දරයි පුතේ. බලන්න කැපවීම තුලින් මේ ඔක්කොම හොදාපාලුවක් යන මේ පල්ලමනේ මේ පැත්තට ඔක්කොම හොදගෙන යන්නේ. හැබැයි මේ ඔක්කොම වහලා මේ බලන්න පොල් කොළ ටික හරි ගහ මුලට දාලා අර තෙතමනේ රඳව ගන්න. මොකද මේක කබොක් පොලවක්. විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ ඒකයි මේ කබොක් පොලවක මේ විදිහට සාර්ථකව හදාගන්න දැක්ම දැනුම තිබුණ නැත්තම් කරන්න බෑනේ නේද? දැක්ම දැනුම තිබිච්ච නිසා තමයි මේ තනිකරම ගල් තියෙන්නේ. ඔයගොල්ලෝ බලන්නකෝ. ඉතින් අර අපි ඒකයි කියන්නේ අපිට යමක් කරන්න පුළුවන්. අපිට දැන් මේක මම ගද්දි මම හිතුවේම රට හදනවා වගේ තමයි මම මේක හදන්නේ කියලා. ඒතකොට මම දැන් මේක නිල්ල පිරුණු තැනක් බවට පත් කරගත්තා. මේක හිස් භූමිය. මේක ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් මේකේ තිබිච්ච එකම දේ තමයි දූරියන් ගහක් පමණයි. ඒ දූරියන් ගහ කපලා දාලා හැමෝම විරුද්ධ වෙද්දී මම ඊට පස්සේ මොකද කරන්නේ? මේ පොල් පැල ටික හිටවලා මේක සක්‍රිය කරා. එතකොට අද ඒකේ ප්‍රයෝජන ගන්න මට්ටමට ඇවිල්ලා තිනවා. ඉතින් මේ අර බෙලි ගහක් තියෙනවා. ওই බෙලි ගහ පේන්නේ කොස් ගහ. ඉතින් ඒ වගේ මට ඉතින් මම අර කියමින් හිටියේ පුතේ පුළුවන් නම් ඔයාලා එකතු වෙන්න. පිටරට ඉන්නා වූ අපි ආදරණීය මේ රට අතහැරලා ගිය දරුවෝ බලනවා නම් මේ නැත්තම් මේ රටේ ඉන්නා වූ යම් පුද්ගලයෝ ඉන්නවා නම් අපි ඔය කොහෙන් හරි මේ අවටකින් හරි පුළුවන් තැනකින් විකුණන සාමාන්‍යයෙන් අක්කර 15ක 20ක හරි කමන්නේ ඉඩමක් අරගෙන අපි ගමක් හදමු. මේ වගේ ගමක් හදමු. මට පුළුවන් පුතා. මම ඒකයි කියන්නේ. ඒ හැකියාව තියෙනවා. එතකොට ඒ වගේම මං හිතනවා ඔයාලා නිසියාකාර වේ දායකත්වයේ දැක්වුවොත් මේ මං ඉන්න විදිය පුතා මේ වැඩ කරන ගමන් මම මේ වීඩියෝ එක මට පොඩ්ඩක් හිතුණා කරන්න ඕනි කියලා. ඒ වෙන මොකුත් හින්දා නෙමෙයි. මේක තුලින් ඔයාලට මේ සත්‍ය පෙන්වලා දෙන්න, අවබෝධ කරලා දෙන්න. මේ තියෙන්නේ කොච්චි පැල. මේ කොච්චි පැල ඒවා නම් මේ පීදිලා තියෙන්නේ. ඒ වගේ අපි මේ පරිහරණය කරන්න ගන්නවා. ඉතින් මේ පුළුවන් නම් අපි එකතු වෙලා අපි භූමියක් අරගෙන ඒක කළමනාකරණය මම කරන්නම්. ඒක පාලනය කරන තැන් වලට අවශ්‍ය කරන දැනුම දීලා ඒවා ගොඩනගා ගන්න විදිහට අවශ්‍ය කරන දායකත්වය දෙන්නම්. ඒවෙයි නායකත්වය ඕන කෙනෙක් ගන්න පුතා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මොකද මේ පදනමේ නාමයෙන් හරි අපි මේ දේවල් කරගෙන එතකොට ව්‍යාපාර අංශයක් වැවිලි ශේෂ්ත්‍රයක් අපි නිර්මාණය කරමු. ඒවට දායකත්වයක් දක්වන්න. මොකද දැන් මේ අපිට එක්ක වුණාම කරන්න පුළුවන් මේ දේවල්. මොකද මේ එහෙම අපි කාලේ නිකන් කාදමලා දැම්මොත් තන හදලා අපි ගොඩනැගිලි විතරක් හදලා යමක් ගියොත් තේරුමක් නැහැ. හිතන්නකෝ අසරණ මිනිස්සු වෙනුවෙන් ආහාර වේලක් දෙන්න පුළුවන් නම් අසරණ මිනිස්සුෙකුට රැකියාවක් දෙන්න පුළුවන් නම්
අපිට ඔය දැනුම තියෙන හැකියාව තියෙන මිනිස්සු ටිකක් එකතු කරගෙන ඊට පස්සේ ඒවා තුල වැඩ කරලා ඒකෙන් රටට දේශයට ලෝකයට අවශ්‍ය කරන දේවල් දැන් බලන්න මේ පොල් ගස් ටික හැදෙනකොට මේ වගේ ගෙඩි එනවා. එතකොට මේ පොල් අවශ්‍යයිනේ දැන්. පොල් හිගයක් තියෙනවනේ. එතකොට මේ වගේ අපි අර දුර බලලා දීර්ඝකාලීනව විසඳුම් හොයනවා වගේම කෙටි කාලිනවත් විසඳුම් හොයන්න ඕනේ. එතකොට අපි වගාවට යන්නකොට අලෙවිකරණයත් අපිට කරගන්න පුළුවන් ස්ථානයක් අපි හදා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි නැත්තම් තව කෙනෙක් යටතේ ගිහිල්ලා ඒගොල්ලෝ කියන දේවල් කරන්න ගියොත් ඒක තුලදී අපිට දැඩි හානියක්පත් වෙනවා. මොකද අලෙවි කරගන්න බැරි වෙනවා. අපි මෙන්න මේ වගා කිරීම හා අලෙවිකරණය පිළිබඳව නිසි යාකාරව අවබෝධයකින් කටයුතු කරමු කියනවා. මම මේ මොහොතේ මේක පෙන්වන්න තීරණය කරේ වෙන මොකටවත් නෙමෙයි පුතේ. මට යමක් කරන්න පුළුවන්. ඒක හැකියාව තියෙනවා, දැනුම තියෙනවා, දැක්ම තියෙනවා. කළ යුතු ආකාරය දන්නවා පුතේ. කලමනාකරණය කිරී ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මුදල් නැහැ. ඒ වගේම අවශ්‍ය කරන ලොකු පරිවාරයක් කියන පිරිස නැහැ. ඉතින් නොඑක් තැන්වල නොඑක් කණ්ඩායම් ඉන්නවා. මම ඒකයි හැමෝටම කියන්නේ අපි එකතු වුණොත් අපේ තියෙන දැනුම දැම්මොත් අපේ තියෙන ඒ බුද්ධිය මෙහෙवला අපේ තියෙන සම්පත් අපි යොදවලා තව ඕන තරම් ඉන්න පුළුවන් පුතා මුදල් වියදම් කරන්න. හැබැයි මම කියන ක්‍රම රටාව තුල පදනම තුලට අපි දෙයක් ගත්තොත් පුද්ගලිකව කාටවත් වාසිය එන්නේ ඒක පොදු වැඩවලටම තමයි පුතා ඒක තුල ඒ දේවල් කරන් යන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය කරන්නේ කාට හරි සෙතක් යහපතක් උදා කරන්න නම් ඉතින් අපි යනකොට ගෙනියන්න නෙමෙයි නම් අපිට කැප වෙලා ඒ දේ කරලා දෙන්න පුළුවන් නම් අපි ඒක කරමු. ඉතින් විවෘත ආරාධනාවක් කරන්නේ මේ දේවල් දැකලවත් බලලවත් ඔයාලගේ දායකත්වයේ නිසියාකාරව දෙන්න පුළුවන් නම් මං හිතනවා සුන්දර ගමක් අපිට නිර්මාණය කරන්න පුළුවන් වෙයි. මගේ ඉතින් බලාපොරොත්තුවක් තියෙනවා මේ පීඩිච්ච ගස් පුතා මේවත් මේ මම මෙහෙට ආවට පස්සේ මේවා ඔක්කොම සාත්තු කළා ඔය වැටි දාලා තියෙන්නේ මම. ඊට පස්සේ තමයි ඔය පොල් පැල ටික හැදුනේ. ඉතින් මේ ඔක්කොම මම ඉන්නේ මේ ස්ථානේ මේ වැඩ කටයුතු කරන්නේ මම ඒවට ඇරෙන්නේ මම. එතකොට ඉතින් ඔයාලා නිසියාකාරව මේවා තීරුම් අරගෙන උදව් උපකාරයක් කරොත් ඒ වෙනුවෙන් කතා කරොත් සාකච්ඡා කරොත් වටපිටාව හැදුවොත් අපිට පුළුවන් වෙයි දේශයට ලෝකයට ආදර්ශයක් දෙන්න. අනිත් සියලු දෙනාටම ආදර්ශයක් දෙන්න. අපිට පෙන්වන්න පුළුවන් වෙයි පුතේ. මෙන්න මෙහිමයි වැඩක් කරන්නේ. මොකද කයිය ගහනවා විතරක් නෙමෙයි. ඒකයි කියන්නේ පුළුවන් නම් තීරුම් අරන් උදව් කරන්න. ඒ වෙනුවෙන් කතා කරන්න. අපිට පුළුවන් වේවි එතකොට නිසියාකාරව අපි ගම්මානයක් හදමු. පෙර දවසේ තිබුණා වගේ ඒ සුන්දරත්වයේ තියෙන අපි පරිසරයට හානියක් නොකර සුන්දරත්වයේ රැකගෙන අපිට උරුම වූ අපිට අනන්‍ය වූ කොටස් එකතු කරගෙන අපි හදමු ගමක්. ඒක තුල තියෙන්නේ ඒක තුලින් ඩොලර් හොයන්නත් පුළුවන් වෙන තැනක් හදමු. රුපියල් හොයන්න පුළුවන් තැනකුත් හදමු. ඒක තුලින් සියලු දෙනාටම නව ජීවයක් දෙමු. අපි එතකොට අපේ කොටසක් කරලා ගියා වෙන්න පුළුවන්. ඒ නිසා මේක තේරුම්ගෙන ඔයාලගේ දායකත්වය දැන්වත් සලසවා දෙන්න කියලා ඉල්ලනවා. මොකද හැමෝම ඒවට ප්‍රතිචාරයක් නෑ පුතේ. ඉතින් ඕන කෙනෙක් බලන් ඉන්නේ hina වෙන්න වචන කියන්න. ඔය කියන එක එක්කෙනෙක්වත් කවුරුවත් කයිය ගැහුවට තැන් වල හිටියට පැලයක් හිටවලා තියනවද කියලා ඒ මිනිස්සුන්ගෙන් හදවතින් අහලා බලන්න කියමු අපි. නේද? දැන් තමන් පොල් පැලයක් හිටවලා තමන් ඒකට සාත්තු කරලා ඒක හැදෙනකොට දැනෙන සතුට. දැන් මට මේ සතුටත් එක්ක තමයි පුතා මම මේ කතා කරන්නේ. හරි? මම මේ දැනෙන සතුටත් එක්ක කතා කරන්නේ. එතකොට ඒක තුලින් පුදුමාකාර සතුටු වීමක් තියෙන්නේ. ඒක නිසා මම ඔයාලට කියනවා කයිය ගහනවා නෙමෙයි පුතේ. වැඩත් ඒ වගේම තියෙනවා. මේ බලන්න මේ ගල් නැති නිසා මේ පොල්ලෙලි බැම්ම දාලා තියෙනවා. වතුර මේ හොදන් ඉන්නේ මේ පැත්තෙන්. දැන් මේ ලී කොට දාලා මේ අහුරලා තියෙන්නේ. එතකොට ඇවිල්ලා ඒව ඇතුළ රැඳෙනවා. මේ පොල්ලෙලි දාලා මේ වටේ හොදාපාලු නතර කරලා තියෙන්නේ. ඉතින් මේ ගහ බලන්න මේ ගස් හැදෙන්නේ. එතකොට ඒ අර ඇවිල්ලා වැලි ගතිය වගේ නතර වෙනවා. එතකොට ඒක තුලින් ගහ සාරවත් වෙනවා. මොකද පොල් ගහට අනිවාර්යයෙන්ම වැලි ගතිය කියන එක අත්‍යවශ්‍යයි. ඉතින් ඒ වගේ උපාය මාර්ගිකව තමයි මේ සියල්ලම කරලා තියෙන්නේ. මේ ඒ තැන්වල මේ මෙතන මේ කොහිල කොටුවක් තියෙන්නේ. ඒ රම්පේ පැලේ ඉඳන් ඒව හිටෝගෙන ඉතින් මේ හදාගෙන මේ තියෙන්නේ අරත්ත මේ ඊන් අරත්ත බෙහෙත් අරත්ත මේ ඉතින් ඔයාලා එහෙනම් ඔයාලගේ අවධානය යොමු කරලා මේ අවශ්‍ය කරන බලාපොරොත්තු වන දේශීය ලෝකයේ තනන්න ආදර්ශයක් ලෝකෙට දෙන්න අපේ කියන තිබුණු සංස්කෘතියක් හදන්න ගමක් හදන්න අවශ්‍ය කරන ආකාරයට භූමියක් අපි අරගෙන ඒකට වියදම් කරන්නත් එක්ක කැමැති පිරිසක් ඉන්නවා නම් එකතු වෙලා කතා කරන්න මේ අපි ගොඩනගමු. මේ ඔක්කොම මේ වැටි මම දාපුව පුතේ. මේ වැටි දාපුව මේ පොල්ලෙලි දිරන්න දාලා තිබිච්ච තැන්
මේ හදාගෙන පුතා ඒව දැන් අරගෙන ගස් මුල් වලට දානවා ඒව හදනවා. එතකොට මේ බලන්න ඒවා මේ දැනුත් මේ පොල්ලතු කොට මේ මෙතන දාලා තින්නේ. එතකොට මේ පොල්ලතු ඒව දිරනකොට ඒව අරගෙන අර පොල් ගස් වලට දානවා. ඉතින් ඒක තමයි පුතා මේකේ නැත්තම් තනිකර ඇවිල්ලා බලන්න පුළුවන්. මේක තනිකර කබොක් පොලවක් කබොක තියෙන්නේ. මේ තනින් දැන හොදගෙන යන හැමදැනම වහලා හදලා තින්නේ. මේ මෙතනින් උඩ තින්නේ මගේ බුදුගේ ඒ වන්දනාමාන කරන්නේ තැන් බෝධි රෝපණයේ සියල්ල. ඉතින් මේ එහෙනම් ඔයාලට අවබෝධයක් ලැබෙන්නේ නැති. ඔයාලගේ අවබෝධයෙන් තව කෙනෙකුට සිතක් සාන්තියක් යහපතක් උදා කරන්න, යහපත් දේශයක් නිර්මාණය කරන්න. එහෙනම් නිසියාකාරව උදව් උපකාර කරන්න කියනවා, ඉල්ලා සිටිනවා, කාරුණිකව සිහිපත් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ජය ශ්‍රී.